ගයිස් කොහොමද ඉතින් වැස්ස දවසක ඇත්තටම ගොත් ගොරවනවා අකුණු ගහනවායි මම මේ බොහොම අමාරුවෙන් ඉන්නේ අකුණක්වත් වෙදෙයිද කියලා සෝකේ අපි කොහොමද ට්‍රේඩ් එකක් දාගත්තා කොහොමද ට්‍රේඩ් එක දැම්මේ මේ තියෙන්නේ මම මාක් කරලා අපේ ඩේලි නිව් වීක් ඕපනින් ගැප් එක හරිනේ ඔයාලට පේනවා මෙන්න මේ ගැප් එක කියන්නේ සිකුරාදා මාකට් එක ක්ලෝස් කරේ මෙතනින් අද මාකට් එක ඕපන් කරේ මෙතන. එතකොට මෙන්න මේ ගැප් එක ඔයාලට පේනවා. එතකොට මේ ගැප් එක තමයි මම මේ ඒරි දෙකක් ගහලා මාක් කරලා තියෙන්නේ. එතකොට මේ අලු පාට ලයින්ස් වලින් තියෙන්නේ ඒ ගැප් එකේ ඔක්ටන් ලෙවල්. ඔක්ටන් කියන්නේ 8න් එකේ කොටස්. හරිනේ? ඒ කියන්නේ මේ ගැප් එක 8න් එකේ කොටස් වලට කඩලා තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ওই ගැප් එක තිබ්බා මාකට් එකට මම අද ඇවිල්ලා බලද්දි. එතකොට සෝරි අපි අද ඒසියන් සෙෂන් එකේ මෙන්න මේ හයි එක ස්විප් කරා. හරිනේ? මෙන්න මේ හයි එක ස්විප් කරා. ඊළඟට මාකට් එක පල්ලෙහාට ඩිස්ප්ලේස්මන්ට් එක දුන්නා. ඊට අමතරව 15 මිනිත් chart එකට ගිහම බලන්න පුළුවන් ඔයාලට. මෙතන තියෙනවා low එකක්, මෙතන තියෙනවා low එකක්. මෙතන equal lows තියෙන එක one way chart එකේ හොඳට පේනවා. මේක පේන්නන්න. මේ හයි එක බලන්න. මේ හයි එක දැන් ස්විප් කරා. ලොකු ස්විප් එකක් ගියේ නෑ. හැබැයි I think this is enough. ඊළඟට මාකට් එක මේ වික් එක මෙහෙම පල්ලෙහාට ක්ලෝස් වුණාට පස්සේ තමයි දැන් මම මේ ට්‍රේඩ් එකට එන්ටර් වුණේ. මොකද මේ වික් එක බලන්න මේ කලින් කැන්ඩල් එකේ හයි එකත් ස්වීප් කරා. එතකොට මේ හයි එකටත් ගියා. හරිද? එතකොට මේක රිජෙක්ෂන් එකක් තමයි. මේ හොඳ රිජෙක්ෂන් එකක් පෙන්නන්නේ මේ වික් එකේ. ඉතින් මේ වික් එකේ 50% ලෙවල් එකෙන් උඩට ආයේ කැන්ඩල් එකක් යන්න හොඳ නැහැ. හරිනේ? කැන්ඩල් එක ක්ලෝස් වෙන්න හොඳ නැහැ. 5 minute chart එකට යන්න. බලන්න මෙතන මේ equal high lows තියෙනවා මේ තියෙන්නේ. එතකොට මේ Asian low එක තමයි මෙතන තියෙන්නේ. හරිද? ඔය Asian high එක මෙතන තියෙන්නේ. Asian low එකත් එක්ක මෙතන equal lows තියෙනවා. ඉතින් මම හිතනවා මාකට් එක මෙතෙන්ද එයි කියලා. මොකද මේ Asian low එක සහ equal lows කියන දෙකම තියෙන හින්දා. මට බලන්න පුළුවන් මේකෙන් මේ Asian low එක මේ තියෙන්නේ. මේක මේ ඉන්ඩිකේටර් එකේ අප්ඩේට් එක ගියා දැන් මේ හින්දා තමයි මේ ඔක්කොම අවුල් ගිහලා තියෙනවා. මගේ වෙනදට මම මේ ටික ලස්සනට හදාගෙන තියෙන්නේ. ඔයාලට මතක ඇති. මම මේකේ සෙටින්ග්ස් ටික අලුතින් හදන්න ඕනේ. දැන් මේ අප්ඩේට් එකක් දැම්මා. මම මේ ඉන්ඩිකේටර් එක මොකක්ද කියලා වලට පෙන්නන්නම්. මේක මේ සල්ලි දීලවත් එහෙම ගන්න හැම තියෙන ඉන්ඩිකේටර් එකක් නෙමෙයි. ඒ වගේම තමයි මේක මේ ඉන්ඩිකේටර් එක ඕන් නැහැ කියලා. මම මේ ඉන්ඩිකේටර්ස් අර ඔයාලා හිතන් ඉන්න විදිහේ ඉන්ඩිකේටර්ස් කියන එක යූස් කරන්නේ. හරිද? මොනවද RSI නේද? අර ඩයිවර්ජන්ස් බලන එක නේ. මොකක්ද ඒකට කියන්නේ අර මේ ලයින් දෙකක් යන්නේ මෙහෙම chart එක දිගට මෙහෙම ලයින් දෙකක් කොහොම chart එක දිගට යන්නේ මොකක්ද ඒක මට මතක නෑ නම මම ඉස්සර ට්‍රේඩින් පටන් ගත්ත කාලේ යූස් කරා. ඇත්තටම ඒවා මම නම් යූස් කරන්නේ ඒවා මට ඕනේ නෑ ඒ ඉරිකැලියන් නම් මම ඕනේ මට ට්‍රේඩින් මෙහෙම chart එක රීඩ් කරන්න. ඉතින් මේ මම යූස් කරන මේ ඉන්ඩිකේටර් එකෙන් වෙන්නේ අර ඒෂියන් හයි එක ඒෂියන් ලෝ එක ලන්ඩන් හයි එක ලන්ඩන් ලෝ එක ඒ වගේ අපිට එහෙම් බලලා අපිට හොයාගන්න පුළුවන් දේවල් ඒක ඔන් කරපුවාම අපිට නිකම් මේක පේනවා. ඉතින් අපි ගිහිල්ලා ටයිම්ස් බලලා කෝකද හයි එක කෝකද ලෝ එක මේ රේන්ජ් එකේ තියෙන කියලා එහෙම හොයලා ඉන්න ඕනේ නැහැ. ඒකම හොයන්න පුළුවන්. ඉන්ඩිකේටර් එකක් ඕනේ නැහැ. හරිද? ඉතින් එහෙම හොයන්න පුළුවන් එක තමයි මම මේ ලේසි වෙන්න මේ ඉන්ඩිකේටර් එක දාගෙන තියෙන්නේ. නැත්නම් මේ ඉන්ඩිකේටර් එක ඕනේ නැහැ. හරිනේ? ඉන්ඩිකේටර් එකක් නෙමෙයි ඒක. අර වැඩ ලේසි කරගන්න මම යොදාගෙන තියෙන උපක්‍රමයක්. තොරවල් බලන්න පුළුවන් මේ fair value gap එකට සහ මේ inversion fair value gap එකට පොඩ්ඩක් ටැග් කරපු ගමන් boom man holy shit මම stop loss එක ගේනවා මගේ entry එකටම $26ක profit එකක් තියෙනවා. අපි එකක් අයින් කරගමු නේද? දෙකක් අයින් කරගමු නේ. 30ක් තියෙනවා. අපි දෙකක් අයින් කරගමු. මෙන්න මේ fair value gap එකේ දොර අපි මෙන්න මෙතනින් සෙල් කරේ මෙන්න මෙතනින් හරියට මේ fair value gap එකට එද්දු පළවෙනි පාර්සල් එක ගත්තා හරියටම මෙන්න මේ fair value gap එකට එද්දි alright from here to here අන්න මේ fair value gap එකට ඇවිල්ලා ගොඩක් ලොකු bullish candle එකක් හැදෙනවා. ඉතින් අපි පාර්සල් එක ගත්තේ ගොඩක් හොඳයි නේද ඉතින්
මං හිතන්නේ මේ 15 minute value gap එකෙන් උඩට ආපහු එයි කියලා. මේ 15 minute value gap එකෙන් price එක hold කරයි. market එක යන්න ඕනි. what the fuck මොකද උනේ? guys මං ඔයාලට දෙයක් කියන්න හිටියේ. මොකද මේ මම දැක්කා ඔය ගොඩක් මට ආපු messages වලින් inbox මගේ WhatsApp එකට ආපු messages වලින් මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ mentorship එකක් හරි course එකක් හරි කරනවද එහෙම නැත්නම් signal group එකක් කරනවද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් mentorship එකක් කියලා කියන්නේ දැන් කට්ටියක අහන්න මම දන්නවා ඒ හේතුවගේ. ගොඩක් කට්ටියගේ අර ඔළුවේ තියෙන දේ තමා අර සල්ලි දීලා course එකක් හරි mentorship එකක් හරි කරේ නැත්නම් මේ trading ඉගෙන ගන්න බෑ. trading නෙමෙයි විශේෂයෙන් හැම දෙයක්ම. දැන් ඔය ගොඩක් ප්‍රයිවට් කැම්පස් වලට එහෙම ළමයි සෑහෙන්නද යනවා. පඳුරකට පයින් ගහුවොත් ප්‍රයිවට් කැම්පස් එකක් විසික් කරනවානේ. ඉතින් ඒ දේවල් හැදිලා තියෙන්නේ අන්න ඒ හින්දා. ඒ කියන්නේ අර මෙන්ටැලිටි එක මිනිස්සුන්ගේ හැදිලා තියෙන්නේ ඒ විදිහට. කියන්නේ හිතන්නේ සල්ලි දීලා මේ මෙහෙම ඉගෙන ගත්තේ නැත්නම් ඒකෙන් Tamanට වැඩක් කරගන්න බෑ. එහෙම නැත්නම් Tamanට මේ දෙයක් මාස්ටර් කරන්න බෑ. මම ට්‍රේඩින් ගැන නෙමෙයි කියන්නේ මම ඕනේ දෙයක් ගැන කියන්නේ. හැබැයි ඇත්තටම ඔයාලට මේ දේවල් කරද්දි තේරෙනවා. විශේෂයෙන් ප්‍රයිවට් කැම්පස් වල එහෙම ඩිග්‍රී කරන කට්ටිය ඒ ඩිග්‍රියට අනුව ඒක සමහර වෙලාවට වෙනස් වෙනවා නැතිද ගොඩක්ම වෙලාවට එකේ. ඒ දේවල් ඔයාලා ඉගෙන ගන්න දේවල් ඔයාලා ඇත්තටම මේ දේවල් ඉගෙන ගන්න ඕන නම් ඔයාලා කරන්නේ ගෙදර ඇවිල්ලා YouTube එකේ වීඩියෝ එකක් බලනවා. මම සහ මම අඳුරන එහෙම ගොඩක් කට්ටියම කරනවා. ඒකයි මම කියන්නේ. ඇත්තටම ඉගෙන ගන්න තැන අදාළ නැහැ. ඒ කියන්නේ ඔයා සල්ලි දීලා ඉගෙන ගත්තා. ඔයා YouTube එකෙන් ඉගෙන ගත්තා. ඔයා ඒක කොහොමද හසුරු? ඒ කියන්නේ ඔයා කොහොමද ඒකට කමිට්මන්ට් එකක් දෙන්නේ? ඔයා කොහොමද ඔයා විසින් කොහොමද ඒ අදාළ වැඩේ? අපි ට්‍රේඩින් ගැන කතා කරනවා. අපි ට්‍රේඩින් කරන්නේ. ඔයා කොහොමද ට්‍රේඩින් වලට ඔයාගේ ජීවිතේ යොදාගන්නේ? ඒ කියන්නේ ඔයා ට්‍රේඩින් නිකන් වීඩියෝ එක බලලා ඊට පස්සේ හරි උනේ කියලා හිතලා ඔයා ඊට පස්සේ අතල්ලා දාලා නිකන් යනවා. හරිද? මේක එහෙම කරා කියලා ඔයාලට හිතන්නවා පුළුවන් වෙනවා කියලා. එහෙම නැත්නම් ඔයා 30000ක් දීලා කෝස් එකක් කරනවා. ඒතකොට කෝස් එක කරා කියලා ඔයා හිතන් ඉන්න පුළුවන් වෙනවා කියලාද? නෑ. ඔයා කෝස් එකක් කරත් ඔයා YouTube එකෙන් ඉගෙන ගත්තා. මගේ හෝ වෙන කාගේ හරි ICT ගේ හරි කාගේ හරි වීඩියෝස් බලලා YouTube එකේ ෆ්‍රී වීඩියෝස් බලලා ඔයා එහෙම ඉගෙන ගත්තා. ඔයා රුපියල් 30000ක් දීලා කෝස් එකක් කරලා ඉගෙන ගත්තා. ඔයා මේකට කමිට්මන්ට් එකක් දෙන්නේ නැත්තම් ඔයා වැඩ කරන්නේ නැත්තම් හරිනේ ඒක තමයි මම හිතන්නේ වචනේ. ඔයා වැඩ කරන්නේ නැත්තම් ඔයා මේ ඉගෙන ගන්න දේවල් ගිහිල්ලා මාකට් එකේ ඔයා බලන්නේ නැත්තම් ඔයා ලයිව් සෙෂන් ගැන කියලා දීලා නැහැ. ඉතින් දන්න කට්ටිය ඉන්නවා. ඉතින් සෙෂන් ගැන නම් මේ හැමෝම බබාලා නෙමෙයිනේ. ඒකට බබාලා ටිකට මම කියන්නේ ඔයාලට ඉස්සරහට හැමදේම කියලා දෙනවා. හරිනේ. ට්‍රේඩින් ඉස්සරහම පටන් ගත්ත කට්ටියට හැමෝම මම කියන අනිත් කට්ටිය. ඉතින් ඒ කෝස් වලට යනවද? ඒ වගේම මම කෝස් එකක් කරනවද කියලා අහන කට්ටිය. ඉතින් හැමෝටම මම කියන්නේ ඔයාලා මගේ මේ YouTube වීඩියෝ මේ මගේ නෙමෙයි. හරිද? මගේ බලන්න ඕනෙත් නෑ. ඔයාලා මගේ බලන්න කැමති නැත්නම් මගේ බලන්න එපා. ඔයාලා මං කියන්නේ මං රෙකමන්ඩ් කරන්න මං ජීවිතේට රෙකමන්ඩ් කරන්න පුළුවන් එකම මිනිස්සයා කියන්නේ එකම channel එක තමයි Inner Circle Trader කියන YouTube channel එක. ආය වෙන channel එකක් නෑ ඔයාලට ඉගෙන ගන්න ඕන නම් ICT තමයි මගේ නම් ප්‍රධානම හැරෝම් ලක්ෂ්‍ය ට්‍රේඩින් වල මට සිද්ධ වෙච්ච. ඉතින් මම කියන්නේ ඔයාලා කාගෙන් ඉගෙන ගත්තා? හරිද? මගෙන් ඉගෙන ගත්තා. ICT එකෙන් ඉගෙන ගත්තා. ඔයා කෝස් එකක් කරනවා නම් එහෙමයි ඔයා කෝස් එකක් මම කියන්නේ කෝස් කරන්න කියලා. මොකද කෝස් පැත්තට කතා කරොත් ඉතින් 99%ක්ම කෝස් කරන කට්ටිය කරන්නේ වැඩක් නැති. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් ඔයාලට ඒ කෝස් වලින් ඉගෙන ගන්න බෑ. හරිද? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. හරිද? පළවෙනිම හේතුව තමයි කෝස් කරන කට්ටියට ගොඩක් කෝස් කරන්නේ. හරිද? 99%ක්ම කෝස් කරන්නේ
ට්‍රේඩින් කරලා සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනවා සමහර කට්ටිය. නැත්නම් සමහර කට්ටිය මාස 3ක් විතර කරලා, නැත්නම් සමහර කට්ටිය අවුරුද්දක් විතර කරලා කොහොම හරි ට්‍රේඩින් කරලා කියන්නේ යාළුවා එක්ක කලින් වෙන කාගේ හරි පෝස්ට් එකක් කරනවා හරි. එහෙම නැත්නම් යාළුවා YouTube එකෙන් හරි කොහොම හරි එහෙම හරි ට්‍රේඩින් වල ටෙක්නිකල් ඇනලිසිස් පැත්ත එහෙම ඉගෙනගෙන ඊට පස්සේ ට්‍රේඩ් කරන්න ගිහිල්ලා ටික කාලයක් ට්‍රේඩ් කරද්දී යාළුවට තේරෙනවා මේක කරන්න බෑ කියලා. හරිද? මේක කරන්න බෑ කියලා යාළුවට තේරෙනවා. මොකද ඇත්තටම කිව්වොත් එහෙම ට්‍රේඩින් කරන්න බෑ. ඔයාලා ඒතකොට මාස 6කින් විතර ට්‍රේඩින් වලින් රිසල්ට් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඇත්තටම ඒක බොරු. ඒක වැඩක් නැති දෙයක්. ඒක එහෙම හිතන්න එපා. එහෙම ට්‍රේඩින් වලින් විශ්වාස ගන්න බෑ. හරිද? ඒ මාස 6කින් විශ්වාස ගන්න පුළුවන්, මාස 3න් විශ්වාස ගන්න පුළුවන්. ඒ වගේම තමයි මාස 3න් විශ්වාස ගත්ත මේන් බලන්න අපේ ස්ටුඩන්ට්ලා කියලා ඔය ට්‍රේඩින් කෝසස් කරන කට්ටිය කියන්නේ එයාලගේ ට්‍රේඩ් එකට අලුතින් කට්ටිය ගෙන්න ගන්න. හරිද? මාස 3න් කොහොමද කන්සිස්ටන්ට් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ? අඩුම තරමේ මාස 6ක්වත් ට්‍රේඩ් කරලා නැත්තම්. ඒ කියන්නේ මාස 3ේ කෝස් එක කියන්නේ අඩුම තරමේ මාස 6ක්වත් ඔයා කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිටබල් වෙන්න ඕනේ. ඔයා ට්‍රේඩින් වලින් ප්‍රොෆිටබල් ගියා. හරිද? ඒ කියන්නේ මාස 6ක්වත් ඔයා ගත්තාම ඔයාගේ ලොස් වලට වඩා ප්‍රොෆිට් දෙගුණයක්වත් අඩුම තිබ්බනම් ඔයා ප්‍රොෆිටබල්. හරිද? එහෙම නැතුව මම මාස 3න් කෝස් එක කරලා ඊට පස්සේ මෙන් බලන්න අපේ ළමයි සල්ලි හොයන හැටි කියලා. ඉතින් අර එක ට්‍රේඩ් එකක් ස්ක්‍රීන්ෂොට් එකක් දානවා ප්‍රොෆිට් ගත්ත එක හරි මෙහෙම දාලා. ඉතින් ඇත්තටම ඉතින් එහෙම එක ට්‍රේඩ් එකක් ගහ ගන්නවා කියන්නේ ඒක ඔයාට පළවෙනිම දවසේ ට්‍රේඩ් එකක් දැම්මත් ඒක හරියන්න පුළුවන්. හරිද? ඔයා ට්‍රේඩින් ඉගෙන ගන්නව නැතුව මොනවත් නැතුව බටන් දෙක ඔබන්න විතරක් දැනගෙන මේ බටන් එක ඔබලා ඔයාට chance එකක් නැද්ද ඔයා මේ පළවෙනි ට්‍රේඩ් එකෙන්ම ප්‍රොෆිට් කරා? තියෙනවනේ. ඉතින් එහෙම එක ට්‍රේඩ් එකක් පෙන්නපු බලියට එයාලගේ ස්ටුඩන්ට්ලා ප්‍රොෆිටබල් කියන්නවත් එයාලගේ කෝස් එක හොඳයි කියනවත් එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් ඔයාලා YouTube එකෙන් ඉගෙන ගන්නවා නම් ඔයාලට ඔය මොනවත් ඕනේ නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ දැන් මම කියන්නේ මම උගන්වන දේවල් ඔයාලා බ්ලයින්ඩ්ලි ෆලෝ කරන්න කියලා. හරිද? මම මේකට සල්ලි සතයක්වත් ගන්න නැතුව ඒ කියන්නේ YouTube එකේ ෆ්‍රී දාන්නේ ඒකයි. හරිද? මේ මට සතයක්වත් හම්බෙන්නේ නැහැ නේ. මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් වත් නැහැ නඩු. මට ඇත්තම කිව්වොත් මට මේකෙන් සල්ලි ඕනේ නැහැ. හරිද? මට YouTube එකෙන් සල්ලි ඕනේ නැහැ. මොකද ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න නැතුව ඔතනම නවත්තලා. එහෙම නැත්නම් 999ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ආවට පස්සේ මාව සබස්ක්‍රයිබ් කරන එක නවත්තා. හරිද? මට එතකොට සල්ලි එන්නේ නැහැ නේ. ආයි කියන්නේ මට සල්ලි එන්නේ නැහැ නේ. 1000ක් ඕනේනේ. ඉතින් එහෙම මට YouTube එකෙන් සල්ලි වන්න ඕන හින්දාවත් එහෙම එක්ක නෙමෙයි මම මේ ට්‍රේඩින් YouTube එකට දාන්න පටන් ගත්තේ. විශේෂයෙන් මම කැමති නිකන් මම කැමති නිකන් මම දන්න දෙයක් සාමාන්‍ය උගන්වන්න. කියන්නේ මම නිකන් පොර වෙනවා වගේ එහෙම එකක් නෑ. හරිද? ඒ වෙනකොට පොඩි සීන් එකක් තියෙනවා මට උගන්වන්න පුළුවන් වගේ. ඒ වගේ සීන් එකක්. ඉතින් මම කැමති අනිත් කට්ටියකින් ඔයාලා දැන් මම කමෙන්ට් එකේම දානවා කියනේම තේරෙනවා. ඒක මට වෙනම ආතල්ලයක්. හරිද? ඒක එක හේතුව. අනිත් හේතුව තමයි ඔය විශේෂයෙන් මම පටන් ගන්න දවසේම කිව්වනේ මම ට්‍රේඩින් කෝසස් කරන ඒ ට්‍රේඩින් කෝසස් කරන කට්ටිය නෙමෙයි. ට්‍රේඩින් කෝසස් කියන සංකල්පයට මම පට්ට විරුද්ධයි. හරිද? ඔයාලට කෝස් එකක් කරන්න පුළුවන් මොනවද? ඕන තරම් කෝස් තියෙනවනේ. ආර්ට් කෝස් තියෙනවා. හරිද? චිත්‍ර අඳින්න, සංගීත, නැට්ටු ඔය එක එක දේවල් තියෙනවනේ. ඒකට දැන් ඔයා ආර්ට් කරන්න ඔයාට පුළුවන් වුණා කියලා. ඔයා සල්ලි ආර්ට් වලින් සල්ලි හොයනවා. හරි. හැබැයි ආර්ට් වල මේන්ම ගෝල් එක. හරිද? ආර්ට් වල තියෙන මේන්ම ගෝල් එක සල්ලි හොයනවා කියන එක නෙමෙයි. ට්‍රේඩින් වල සාමාන්‍යයෙන් මේන්ම ගෝල් එක සල්ලි හොයනවා කියන එක. ඒකට මම එන්නම්. හරිද? ඔය මේන්ම ගෝල් එක ඔය සල්ලි හොයනවා කියන එක ඒක තමයි ගොඩක්ම ට්‍රේඩර්ස්ලා ෆේල් කරන්න හේතුව. හරිද? ඒකට මම එන්නම්. හැබැයි ට්‍රේඩින් වල මේන්ම ගෝල් එක සල්ලි හොයන කෙනා හැමෝම ඒකනේ කියන්නේ. හැමෝම කියන්නේ කෝසස් කරන කට්ටියත් පෙන්වන්නේ මොකද්ද? සල්ලි. හරිද? සල්ලිනේ පෙන්වන්නේ. 5000 මිටි මේ සුඩ දාලා දිගාරිනවම 5000 මේ සුඩ අතුරනවා අර BB අර වේලන්න දාන්නේ ඒ වගේ. ඊට පස්සේ කියනවා මේ බලන්න අපේ කෝස් එක කරලා ළමයි හොයන සල්ලි එහෙම නැත්නම් මේ වගේ සල්ලි හොයන්න ඕන නම් මේ ඉන්න අපේ කෝස් එක මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට කා එකකින් බැහැලා ඇවිල්ලා මම මේක මාස 3ෙන් ගත්තේ අත් දෙක මැදගෙන
මම මේක මාස 3න් ගත්තේ. මම මේක මාස 6න් ගත්තේ. ඔයාලටත් මෙහෙම දියුණු වෙන්න ඕන නම් ඔයාලටත් ඔයාලගේ ජොබ් එක කරන අතරතුර පාර්ට් ටයිම් ඔයාලට පාර්ට් ටයිම් සල්ලි කීයක් හරි හොයාගන්න ඕන නම් ඔයාගේ ෆෝන් එකෙන්ම ඔයාලට මේක කරන්න පුළුවන්. එන්න අපේ කෝස් එකට. බ්‍රදර්. ඉතින් ඔයාලගේ ස්ටුඩන්ට්ස්ලත් ඔහොම මාස 3න් මාස 6න් ඔහොම සල්ලි හොයනවනම් කරන කට්ටිය කොහොම සල්ලි හොයන්න ඕනද නේද? ඉතින් එහෙම සල්ලි හොයන කට්ටිය ඇයි 30000ක් දීලා ඔයාලට කෝස් එකක් කරන්න එන්න කියන්නේ? එහෙම එච්චර සල්ලි හොයනවනම් හරිද? ට්‍රේඩින් වලින් බලාපොරොත්තු වෙන එකම දේ තමයි ෆ්‍රීඩම් එක. හරිද? සල්ලි නෙමෙයි. නිදහස. හරිද? ඔයාලට ජීවිතේ වෙන වැඩවලට යොදවන්න කාලය වෙන් කරගන්න තියෙන නිදහස. ඒක තමයි ට්‍රේඩින් වලින් ප්‍රධානම බලාපොරොත්තු වෙන්න ඕනේ දේ. හරිද? සල්ලි නෙමෙයි. සල්ලි එන්නේ ඊළඟට. මොකද දැන් ඔයාට ජොබ් එකක් කරත් ඔයා උදේ ඉඳලා රැ වෙනකම් වැඩ කරනවා, කනවා බොනවා, නිදා ගන්නවා, ඊළඟ දවසේ ආයෙ උදේ යනවා. ඕක නෙවෙන්නේ. ට්‍රේඩින් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔය සර්කල් එක කඩන්න. හරිද? ඉතින් ඔය සර්කල් එක කඩන්නේ අපි නිකන් අර දවසම ආයෙ මේ වෙන තවසම ආයෙ එකම වැඩේ කරන්න. එහෙම නැත්නම් ආයෙත් අපි එකම වැඩේ දිගටම කරන්න නෙමෙයි. කෝස් වලින් මොකද්ද කරන්නේ? ඒතකොට කෝස් කරන කට්ටිය යාලගේ අර ට්‍රේඩින් කළා ඔයාලා දැන් යාලා ට්‍රේඩින් වලින් සල්ලි හොයනවා නම් යාලට තියෙන නිදහස තියෙනවනේ. ජොබ් එකක් කරන්න නැතුව. අන්නේ නිදහස් වෙලාවේ යාලා දැන් මොකද කරන්නේ? යාලා උගන්වනවා. මුළු ඔය කන ක්ලාසස් දාගෙන කට්ටිය දාගෙන මුළු දවසම මහන්සි වෙලා උගන්වනවා. සල්ලි අරගෙන උගන්වනවා. ඉතින් යාලා අර ට්‍රේඩින් වලින් යාලා අර බලාපොරොත්තු වෙන එකම දේ නෑනේ. යාලා ට්‍රේඩින් වලින් බලාපොරොත්තු වෙන්නේ නිදහස. ඉතින් ඒ නිදහස යාලගේ ආයෙ නැති වෙනවා. ඉතින් මම කියන්නේ ඉතින් එයාලා ට්‍රේඩින් වලින් එහෙම සල්ලි හොයනවනම් එයාලා ඇයි ඔයාලගෙන් සල්ලි අරගෙන කෝස් කරන්නේ? එයාලා ඔය දන්න හෙන දැනුම් ප්‍රමාණය ඔයාලා නිකන් දෙන්න පුළුවන් නේ. එහෙනම සල්ලියක් හොයනවනම් ආයේ මේ 30000 ඒ ළමයාගෙන් හිඟා ගන්නේ මෙච්චර ඇඩ් දාලා. එතකොට ඔය TikTok එකේ පිටිපස්ස හැල්ලා ඉන්න අර කෙල්ලොන් ඔය යොදාගෙන එයාලගේ group එයාලගේ මේ page එකේ කියන්නේ එයාලගේ TikTok account එකේ ads දාලා එයාලා trade කරනවා වගේ කෙල්ලෝ trading කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව ඇති හරිද? ඒකට උන්ට ඊට පස්සේ මේ ඒවා එයාලට එහෙම දීලා මාස 3න් මාස 6න් මම මේ මෙයාලගේ course එක කරලා දැන් මම මේ profit කරන විදිය බලන්න කියලා phone එකෙන් profit පෙන්නනවා. ඉතින් ඒ වගේ එච්චර දඟලන්නේ ඇයි? එච්චර දඟලන්නේ ඇයි සල්ලි හොයන්න? ඔයාලට අර එච්චර ලේසියෙන් trading වලින් ඔයාලා සල්ලි හොයනවා නම් so trading වලින් එක trade එකේ ලක්ෂ ගණනක් හොයනවා නම් ඇයි මේ අච්චර දත්ත කාලා කට්ටිය හොයාගෙන ඇඩ් දාලා මැසේජ් කරලා ඇයි එච්චර දඟලන්නේ? අර ඔය සංකල්පෙට තමයි මම කැමති නැත්තේ. එහෙනම් තමයි YouTube එකේ මේක ෆ්‍රී දෙන්න පටන් ගත්තේ. මම දන්න දේ මම දෙනවා. ඔයාලා ඒක ඉගෙනගෙන ඔයාලා ඒ දේවල් මම කියන කවදාවත් කියලා නැහැ. ඔයාලට සල්ලි හොයන්න පුළුවන් හෝ සල්ලි හොයන්න කියලා මේකේ. මම කියන්නේ ඔයාලට ඩෙමෝ ට්‍රේඩින් වලින් ඔයාලා මේව කරන්න කියලා. මොකද මම එහෙම කියන්නේ මේක සල්ලි ප්‍රදාන කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? මේක සල්ලි කියන එක ඔළුවට ගහගෙන ට්‍රේඩින් කරන්න පටන් ගත්තොත් ඔයාලට ට්‍රේඩින් කරන්න බැරි වෙනවා. ඒ හින්දාම තමයි මම ඔයාලට හැමදාම මේක ඩෙමෝ ට්‍රේඩින් වලින් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න කියන්නේ මම කියලා දෙනවා. එතකොට මම කියලා දෙනවා ඔයාලා ඩෙමෝ ට්‍රේඩින් වලින් ප්‍රැක්ටිස් කරොත් ඔයාලට සල්ලි ලොස් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට කොන්ෆිඩන්ස් එකක් ගොඩ නැගෙනවා. ඔයාලගේ මේ ඉගෙන ගන්න දේවල් වැඩ කරනවා කියලා. ඔයාලා මේ ඉගෙන ගන්න දේවල් බලන්න ඔයාලා ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. හරිද? ඔයාලා ලයිව් මාකට් එකේ ගිහිල්ලා බලන්න. ඔයාලා බැක් ටෙස්ට් කරලා බලන්න. පිටිපස්සාගේ කලින් මාකට් එකේ වෙලා තියෙන දේවල් බලන්න. හරිද? කියන්නේ මම හැවදාවත් ඔයාලට සල්ලි ප්‍රදාන කරගන්න කියන්නේ නැහැ. මොකද සල්ලි ගාව ගත්ත ගමන් ඔයාලගේ අර තිංකින් කියන එක නැති වෙනවා. හරිද? ඔයාලට උඩ බලන්නේ සල්ලි ගැන. ප්‍රොෆිට් එක ගැන ප්‍රොෆිට් එක ගැන විතරමයි බලන්නේ. ඔයා මාකට් එකෙන් ඔයාලට පෙන්වන දේ බලන්නේ නැහැ. ඒකයි මම හැමදාම ඔයාලට කියන්නේ මේක ඩෙමෝ ට්‍රේඩින් කරන්න හරි ඔයාලගේ ඩෙමෝ ට්‍රේඩ් එකේ මේව try කරන්න කියලා මම කියන්නේ. සල්ලි ගාව ගන්න එපා. ඔයාලා ඉගෙනගෙන හොඳ තත්ත්වයකට එනකම්. හරිද? හොඳටම මේක පුළුවන් වෙනකම් සල්ලි ගාව ගන්න එපා. ට්‍රේඩින් කියන්නේ ෆෝන් එකෙන් කරන්න ඇත්තටම ඕනේ ෆෝන් එකෙන් කරන්න බෑ. හරිද? ඔයාලා හැම හිතන් ඉන්නවා නම් ෆෝන් එකෙන් කරන්න පුළුවන් කියලා. ඔයාලට බෑ. ඔයාලා කරලා බලන්න ඔයාලට බෑ. ඔයාලා එක දවසක් දෙකක් කරයි. හරිද? ඔයාලා හිතයි අවුලක් නැහැ ෂේප් කියලා ඔයාලා දීර්ඝ කාලෙම කරගෙන යද්දි ඔක් කරන්න බෑ. හරිද? මට මේ ස්ක්‍රීන් දෙකක් තියාගෙන දැන් මට ස්ක්‍රීන් දෙකක් තියෙනවා. මගේ ස්ක්‍රීන් දෙකක් දැන් මට මදි වගේ. හරිද? මට තව ස්ක්‍රීන් එකක් තව මොනිටර් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. හරිද? මොකද ට්‍රේඩින් වලට සෑහෙන ඔයාලට ඒක ඉස්සරහට බලමු. සෑහෙන ඉන්ෆර්මේෂන් ගොඩක් ඔයාලට එන්න ඔයාලට ට්‍රේඩ් කරන්න ලේසි. එතකොට ඔයා ෆෝන් එකේ හරිද? දැන් මම මේ chart එක මේ බලන්නේ මම කොච්චර පස්සට බලන්න පුළුවන්ද එහෙම මට එන easy හරිද? මට mouse cursor එක කොහොම scroll කරන්න විතරයි තියෙන්නේ මට
සෑහෙන ප්‍රමාණයක් බලන්න පුළුවන්. මට chart මාරු කරන්න ලේසි. ඒ වගේම මට මේ මොනවද? මට මෙහෙම ලයින් ගහන්න ලේසි. මට මේ PC එක කියන්නේ මාරම ලේසි දෙයක්. හරිද? ඒ වගේම ඔයාලට මාරම රේන්ජ් එක data බලන්න පුළුවන් PC එකෙන්. හැබැයි ඔයාලා ෆෝන් එකෙන් ඔයාලා කොච්චරද මේ? ඔයාලා මේ මෙච්චරක් බලයි ෆෝන් එකේ. හරිද? ඊට පස්සේ ඊළඟ ටික බෑනේ බෑ ෆෝන් එකෙන් බෑ. හරිද? හැමෝම වගේ. හරිද? ට්‍රේඩින් කරන්න එන 90ක් 95ක්ම ෆේල් වෙනවනේ. ඒ කියන්නේ ට්‍රේඩින් කරන්න එන 90%ක්ම 95%කටම ට්‍රේඩ් කරගන්න බැරුව මේ ශේෂ්ත්‍රය අතහැරලා යනවා. හරිද? ඒ නැත්තම් ලොස් වෙලා අතහැරලා යනවා. කට්ටිය ටික දවසක් යද්දි මේක අර එන මේවා දරා ගන්න බැරුව. හරිද? මේක මාරම මෙන්ටලි එෆෙක්ට් වෙන. එහෙම නැත්නම් අපේ සයිකොලොජි එකට මාරම ඉෆෙක්ට් එකක් වෙන ශේෂ්ත්‍රයන්නේ ට්‍රේඩින් කියන්නේ. අවල දැනගෙන හිටියේ නැද්ද? ඒක එහෙමයි. හරිද? ඔයාලා මෙන්ටලි මාරම ස්ටේබල්. එහෙම නැත්නම් ඔයාගේ සයිකොලොජි එක ඔයාලට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔයාගේ මයින්ඩ් සෙට් එක හදාගන්න පුළුවන්. ඩිසිප්ලින්ස් තියාගෙන වැඩ කරන්න කන්සිස්ටන්ට්ලි. මේ හැම දෙයක්ම ට්‍රේඩින් වලට අනිවාර්යෙන් ඕනේ. හරිද? ඩිසිප්ලින්ස් තියාගෙන කන්සිස්ටන්ට්ලි වැඩ කරනවා කියන්නේ ඔයාලා ඕනි දෙයක්. හරිද? ඔයාලා ට්‍රේඩින් වල විතරක් නෙමෙයි. ඔයාලා හිතන්න දැන් ඔයාලා මේ වීඩියෝ එක බලන එක කියලා හිතන්නකෝ. සමහර කෙනෙක්ට මේ වීඩියෝ එකක්වත් ඉවර වෙනකම් බලන්න බෑ. හරිද? දැන් මේ වීඩියෝ එක නම් මම කියවනවා කියලා හරි කියමුකෝ. දැන් තමන් ඉගෙන ගන්න කියලා හිතාගෙන වීඩියෝ එකක් පටන් ගන්නවා නම් ඒ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා ඉගෙන ගන්න ඕන ඒක බලන්න ඕනේ. ඉතින් භාගයක් විතර බලද්දී ඒ වීඩියෝ ක්ලෝස් කරලා යනවා. හරිද? මම කියන්නේ මේ මගේ වීඩියෝස් දිගටම බලන්න ඒ වගේ දෙයක් නෙමෙයි. හරිද? ඔයාලා ඕනි දෙයක්. හරිද? ඔයාලා වෙන ඉගෙන ගන්න දෙයක් නේ හිතන්න. ඔයාලා මක්කර ඩිග්‍රියක් කරේ මොනවද කරනවා නැති ඒකට අදාළ දෙයක් කරේ ඔයාලා YouTube එකේ ඉගෙන ගන්න බලනවනම් ඔයාලට ඒක දිගටම බලන්න හිතෙන්නේ නැතුව ඔයාලට ෆෝන් එකට යන්න හිතෙනවා නම් ඒ වගේ දේවල් හදා ගන්න ඕනේ. හරිද? ට්‍රේඩින් කරන්න නම්. එහෙම නැත්තම් ට්‍රේඩින් කරන්න විතරක් නෙමෙයි. හරිද? ඒ වගේ දේවල් ඇත්තටම ඔයාගේ අර ජීවිතේ ඩිසිප්ලින්ස් හදා ගන්න. يعني ඇහෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේක අපි කවර් කරමු ඉස්සරහට ට්‍රේඩින් සයිකොලොජි ගැන අපි කතා කරමු. බේසික් හැබිට් එකක්වත් හදා ගන්න බැයි නම් ඇත්තටම ඔයාලට ට්‍රේඩින් වල තියෙන මේ ට්‍රේඩින් වලට ඕනි කරන හැබිට්ස් එහෙම නැත්තම් මේ කන්සිස්ටන්ට්ලි වැඩ කරන්න ඕනි දේවල්. හරිද? ඔයාලගේ ඩිසිප්ලින්ස් කියන දේවල් ට්‍රේඩින් වලට ඕනි දේවල් හදා ගන්න ඔයාලට සෑහෙනම අමාරුයි. හරිද? අර හරියට වෙලාවට හැරෙන එකවත් හදාගන්න බැරි කෙනෙක් නම් ඔයාට ට්‍රේඩින් වලදී හදාගන්න ඕනේ දේවල් හදාගන්න ඔයාට ඇත්තටම මං හිතන්නේ සෑහෙනම අමාරුයි කියලා. හරිද? එහෙනම් ඉස්සරවම අර තමන්ගේ අර බේසික් හැබිට් වලින් පටන් ගන්න. හරිද? ඔයාලා කරන දේවල් ඔයාලා ඉන්ස්ටා එකේ, Facebook එකේ, TikTok එකේ ගිහිල්ලා ඔයාලා වැඩ කරන්නේ නැති දේවල් ඔයාලා ඇත්තටම වැඩ කරන්නේ නැති දේවල් නේ දවසේ වැඩිපුරම බලන්නේ. ඔයාලගේ දවසේ පැය කොච්චර ඔයාලා නාස්ති කරනවද බලන්නකෝ. පිටිපස්ස ඇරලා ඉන්න කෙල්ල දිහා බල බල. නිකන් කියනවා. හරිද? ගොඩක් ඉන්නේ පිටිපස්ස ඇරලා ඉන්න කෙල්ලෝ. හරිද? වෙන දෙයක් නැහැ. පිටිපස්ස ඇරලා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දානගෙන කරන්නේ. එතකොට ඔයාලා බලන්න ගිහිල්ලා ඔයාලා ලයික් කරලා තියෙනකොට එතකොට ඔයාලා කොච්චර වෙලාවක් ඔයාලා මේ වගේ දේවල් බලලා නාස්ති කරලා තියෙනවද? හරිද? එතකොට ඔයාලා ස්ක්‍රෝලින් කියන එක ඇඩික්ෂන් එකක්. ඔයාලා රීල්ස් වල ස්ක්‍රෝල් කර මුළු දවසම ස්ක්‍රෝල් කරන ස්ක්‍රෝලින් කියන්නේ ඇඩික්ෂන් එකක්. හරිද? මොකද ඒක මෙන්ටල් ඔයාලට මේ ඔයාගේ මොළයට සෑහෙන විදිහට බලපාන දෙයක්. මොකද ඔයාලගේ මොළෙන් ඉමෝෂන්ස් දෙන්නේ එක කෙමිකල් රියැක්ෂන් වලින්. හරිද? ඔයාගේ සතුට, දුක, තරහ, ආදරය ඔය හැමදේම දෙන්නේ එක කෙමිකල් රියැක්ෂන් වලින් මොළේ. හරිද? එතකොට ඔයාලා රීල් බලද්දි වෙන්නේ ඔය රීල්ස් හරි ෂෝට්ස් හරි ඔයාලා ඔය පල්ලයට ස්ක්‍රෝල් කර බලද්දි වෙන්නේ ඔයාලගේ මොළෙන් එකපාරටම සතුට හිතෙන රීල් එකක් එනකොට ඔයාලට සතුටට අදාළ කෙමිකල් රියැක්ෂන් එක දෙනවා. හරිද? ඊළඟට ඔයාලට ඊළඟ රීල් එකෙන් දුක හිතන එකක් වෙන්න පුළුවන්. එතකොට ආය අරෝ දුක හිතන එකක් වලින් දෙන්න ඕන. හරිද? ඉතින් ඔය වගේ වෙද්දි ඔයාලා බලන්න ඔයාලා ටිකක් වෙලා එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් වගේ ඔයාලා රීල්ස් බල ඉද්දි ඔන්නේ අමුතෙන් බර්න් අවුට් එකක් වගේ ඔළුවට එන්නේ නැද්ද?
නිකන් අර මහන්සි ගතියක් හරි මොකක් හරි ඒ වගේ. anyway එතකොට ඔයාලා ඇත්තටම ඉතින් ඔය Facebook එකේ Insta එකේ TikTok එකේ ඇත්තට ගොඩක්ම ඉතින් ඔයාලා විශේෂයෙන් ඉතින් ඒක මේ ඔයාලා හිතලා බලන්න ඔයාලව ගණන් ගන්න නැති පුද්ගලයෙක් හෝ පිරිසක් ඔයාලා හැමදාම ගිහිල්ලා රීල්ස් බලලා ලයික් දාලා කමෙන්ට් දාලා ඔයාලේ කාලේ ඇයි ඔයාලව ගණන් ගන්න නැති පුද්ගලයෙක් හෝ පිරිසක් වෙනුවෙන් නාස්ති කරන්නේ. ඒක ඔයාලව සත පහකට ගණන් ගන්න නැති කට්ටියන් ඉන්නේ. ඔයාලා අඳුරන කෙනෙක් නම් කමක් නැහැ කියමු. ඔයාලා අඳුරන්නේවත් නැතුව නිකන් ඇඟ පෙන්නලා සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් හැමදේම සෙක්ෂුවලයිස් වෙලානේ තියෙන්නේ. හැම දෙයක්ම සෙක්ෂුවලයිස් වෙලානේ තියෙන්නේ. ඔයාලා ෂෝට්ස් එකක් ගත්තත් වීඩියෝ එකක් ගත්තත් ඔයාලා බලන්න ඒව ફોකස් කරලා තියෙන සාමාන්‍යයෙන් ඒක ෆීමේල් ගොඩක්ම ෆීමේල් වයිස් කොටට ඇඳගෙන හරි ඒ වගේ සෙක්ෂුවලයිස් කරලා ඔයාලට ඒ වීඩියෝ එක ක්ලික් කරවන්න ඔයාලගේ මොළේ. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉතින් ඕක සෙක්ෂුවලයිස් කරලා තියෙන හැම දෙයක්ම සෙක්ෂුවලයිස් කරලා තියෙන්නේ. එක ලොකු කතාවක්. ඒක ඉතින් මම මේ වෙලාවේ ඒව කියන්න යන්නේ නැහැ. මම කියන්නේ එතකොට විශේෂයෙන් අරක ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න සමහර කට්ටිය ෆලෝ කරලා ඉන්නවා දැන් TikTok එකේම. එයාලව ෆලෝ කරලා ඉන්නවා මම දන්නේ 50k 100k 300k ඔය වගේත් ඉන්නවා. එයාලා ෆලෝ කරලා ඉන්නේ 10යි 100යි. එවතන් සප පිරිසක් ඉන්නවා බින්දුවයි. එයාලා ෆලෝවින් බින්දුවයි. එයාලගේ ෆලෝවර්ස්ලා ඉන්නවා 100k 200k. හරිද? ඉතින් ඔයාලව සත පහකට ගණන් ගන්න නැහැ කියලා ඉතින් පෙන්වන්න. නේද? එක මිනිස්සෙක්වත් ෆලෝ කරන්න බැරිකමකට දර බින්දුවක් ෆලෝ කරලා බින්දුවේ ෆලෝවර්ස් කියලා තියෙන්නේ එතන. නෑ එතන තියෙන්නේ මම කවුරුවත් ගණන් ගන්නෑ. මම Queen of the Andals, Protect of the Realm, මම තමා ඩැනරිස් ටාගේරියන්. ඒක තමා යාගේ මෙන්ටලිටි. හරිද? මම තමා ඩැනරිස් ටාගේරියන්. මාව හැමෝම මාව ගණන් ගන්නවා. මම කවුරුත් ගණන් ගන්නෑ. ඒකනේ එතන වෙන්නන්නේ. But for what, man? All I see is the fucking backside of her. ඔයාලා ඒ විතරක් නෙමෙයි ඉතින් ඔයාලා ගොඩක් ඉතින් ඔය Facebook එකේ එහෙම රේස් නම් මනම් බලනවා. ඔයාලා යම්කිසි දැනුමක් ගන්නවා කියලා කියන්නකෝ. මං කියන්නේ ඔයාලා හැමෝම ගිහිල්ලා මේ සිම්ප්ලා වගේ TikTok එකේ ඉන්න අර කෙල්ලෝ දිහා බල බල ඒකේ උංග ෆලෝ කරනවා, ලයික් කරගෙන උන්න කමෙන්ට් කරගෙන ඉන්නවා කියලා නෙමෙයි. මම කියන්නේ ඔයාලට අදාළ දේවල් නැතුව ඔයාලට අදාළ නැති දේවල් වෙනුවෙන් සෑහෙන කාලයක් වැය කරනවා කියලා. මොකක් හරි ලෝකේ ගැන දැනුම තියෙන වීඩියෝ තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අර වගේ නෙමෙයි වැදගත් වීඩියෝනේ. හැබැයි ඒ වැදගත් වීඩියෝ එක ඔයාලට කොච්චර වැදගත්? ඔයා දැන් ඉන්න සිටුේෂන් එකට කොච්චර වැදගත්ද? ඔයාලට දැන් ඒ දැනුමද ඕනි? ඔයාලට දැන් ලෝකේ අර කවුද? සාමාන්‍ය වීඩියෝ අපි තියෙනවා මොනවද? මම ස්ටොප් ලොස් එක පාත් මෙන්න මේ හයි එකට ගේනවා. සාමාන්‍යව හිතන්න ඔය බලන වීඩියෝ එකේ තියෙන්නේ ලෝකේ තියෙන මොකක්ද පුදුම හතෙන් එකක් ගැන කියලා. ඔයාලට දැන් මේ ලෝකේ තියෙන පුදුම හතෙන් එකක් ගැන දැනගන්නද ඕනි? එහෙම නැත්තම් ඔයාලට වෙන දෙයක්ද ඕනි? සල්ලි වෙන්න පුළුවන්. ඔයාගේ කැරියර් එකේ ඔයා කරන ඔයා ඉගෙන ගන්න දෙයක් හෝ ඒ දේවල් වලින් ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැත්තම් ඔයාලට ඕනේ මේ ලෝක පුදුම හතේ මොකක්ද? ගීසා පිරමීඩය පුදුම හතේ කියලා නේද? ඔව් ගීසා පිරමීඩය අපි මම ෂුවර් නෑ ඒක. අපි ගමුකෝ ද ග්‍රේට් වෝල් එක චයිනාවල. ඉතින් චයිනාවල ග්‍රේට් වෝල් එක හදපු මිනිස්සු ගාන ඒකට යොදාගෙන තියෙන ගඩොල් ප්‍රමාණය ගඩොල් දන්නේ නැහැ. ඒකට යොදාගෙන තියෙන ගල් ප්‍රමාණය ඒකද ඔයාලට වැදගත්ම දේ මේ අවස්ථාවේදී. එහෙම නැත්තම් ඔයාලා දැන් මගේ වීඩියෝ මගේ channel එක බලන්න. ඉතින් ඔයාලා ට්‍රේඩ් කරන කට්ටිය එතකොට ඔයාලට ඕනි ට්‍රේඩින් වලින් ඉස්සරහට යන්නද? ඒකද ඔයාලට වැදගත් දේ. ඔයාගේ වැදගත් දේ ඔයාලගේ මේන් ප්‍රයොරිටි එක කරගන්න. හරිද? ඔබගේ ආදරණීයන් නෙමෙයි ඔයාගේ ජීවිතය ඔයාට යන්න ඕනි තැනට. ඔයාට ඔයාගේ දැන් ඒම් එකක් මොකක් කරේ තියෙනවනේ. අන්නේ ඒම් එකට යන්න ඕනි තැනට යන්න අවශ්‍ය කරන දේවල්. හරිද? අන්නේ දේවල් ඉස්සරෝම ඔයාගේ මේන් ප්‍රයොරිටි එක කරගන්න. හරිද?
වීඩියෝස් කියන්නේ ඔයාලා සාමාන්‍ය වෙලාවක් බලන දෙයක්. හරිද? ඒ වගේම තමයි ඔයාලා වීඩියෝස් වලට ඇඩික්ට් වෙන්නෙත් නැහැ. ඔයාලට වීඩියෝ එකක් බලලා ඉවර කරපුවාම ඇත්තටම ඔයාලට තව වීඩියෝ එකක් බලන්න හිතෙන්නේ නැහැ. ඔයාලට එක වීඩියෝ එකක් බලලා දැන් මගේ වුණත් එක වීඩියෝ එකක් බලලා ඉවරනම ඔයාලා නිකන් පොඩි බර්න් අවුට් වගේ ගතියක් තියෙනවා. එහෙම වුණොත් ඔයාලා පොඩි එළියට ගිහිල්ලා එහෙම ආපුවා මේක හරියනවා. එහෙම නැත්නම් ඒ වගේද ෂෝට්ස් බලනවා. ඔයාලා ෂෝට්ස්, රීල්ස් ඒ වගේ දේවල් ඒ වගේ දේවල් මොකද? අපි මේ ඉන්වර්ෂන් ට්‍රැවල් ගැප් එකට ගිහිල්ලා මාකට් එක දැන් රිජෙක්ට් වෙනවා පල්ලෙහාට. එතකොට ඔයාලා ෂෝට්ස්, රීල්ස් ඔයාලට දවසම බලන්න පුළුවන් නේද? ස්ක්‍රෝලිං මොකද ඒ වගේ ඔයාට හැම වෙලේම අලුතින් දෙයක් එනවා. ඔයාට ඊළඟට ඔයාගේ ඇඟිල්ලෙන් ඔයාට පොඩි දෙයක් කරන්න ඕනේ. ඔයාට දැන් බලන එක ඔයාට බෝරින් නම් ඊළඟට ඔයාට අලුත් දෙයක් එනවා. හරිද? ඔක මාරම අවුල් වැඩක් ඕක. ඔක මාරම අවුල් වැඩක්. කොට ඔය දැන් පිරිවසල්ල ඉන්න කෙල්ලෝ විශේෂයෙන් ඔයාලා ඒව දිහා බල බලා ඔයාලා සතියකට ගන්න නැති කට්ටියගේ කමෙන්ට් දාලා ලයික් දාලා ඒව පස්සෙන් හැමදාම ඔයාලගේ කාලය නාස්ති කර කර යනවා එක යන්න එපා කියලා කියන්න. ඒ වගේ දේවල් මම කැමතියි මිනිස්සු ගොඩකගේ ඔලු හදන්න. ඉතින් මම views ගොඩක් එනවට මම මාරම කැමතියි. මට සබස්ක්‍රයිබර්ස්ලා ඕනේ නැහැ. මට සල්ලි ඕනේ නැහැ. සබස්ක්‍රයිබර්ස්ලා 1000 හදන්න මම සල්ලි ගැන නම් මේ කතා කරන්නේ මම මම YouTube සල්ලි වන්න ඒ වගේ දෙයකට තමයි මම මේ YouTube වීඩියෝස් දාන්නේ. ඔයාලා මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000න් එහාට යවන්න. 1000 කියන්නේ 999න් එහාට යවන්න එපා. එතන හිට වෙලා තියන්න මට ප්‍රශ්නයක් නැහැ. හරිනේ? මම කියන්නේ විශේෂයෙන් TikTok එකේ මම වීඩියෝස් දාන්න පටන් ගත්තට පස්සේ මම දැකපු දේ තමයි පළවෙනිම වීඩියෝස් වලට සමනේ මම ස්ටොප් ලොස් එක මේ හයි එකට කියනවා. මුලින්ම වීඩියෝස් වලට views ආව. හරිද? views 200 300 500 700 වගේ තාව. එක පාරටම views එන එක නැවතුණා. හරිද? එක පාරටම views ඒ කියන්නේ බිඳුවයි. views නැහැ. හරිද? මම පොඩ්ඩක් සර්ච් කරලා ඉන්ටර්නෙට් එකේ ඔක බැලුවා. ඊට පස්සේ ඔක සීන් එකක් තියෙනවා shadow ban කියලා. හරිද? shadow ban කියලා සීන් එකක් තියෙනවා. ඒක වෙන්නේ ඔයා වෙන social media එක link එකක් හරි මොකක් හරි එකක් දැම්මොත් එහෙම මේ ඔයාගේ TikTok එකේ ඔයා දාන වීඩියෝස් වල ලින්ක් එකක් හරි කියන්නේ යටින් ඔය TikTok එකේ තියෙන වීඩියෝස් ඔයාලා මේ වීඩියෝ එකේ මැද මම දැම්මේ එහෙමනේ වීඩියෝ එකේ මැදට මගේ YouTube thumbnail එක දාලා full video on YouTube කියලා එහෙමනේ මම දැම්මේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් කරොත් එහෙම ඔයාලව shadow ban කරනවා. shadow ban කියන්නේ ඔයාගේ profile එකට කවුරු හරි ඇවිල්ලා බැලුවොත් විතරයි views තියෙන්නේ. හරිද? මේ ලෝ එකෙන් තව එකක් අයින් කරගත්තා. මගේ පොසිෂන් සයිස් ඉතුරුලා තිබ්බ දෙකෙන් තව එකක්. එතකොට ඔයාලා ඒ විදිහට වීඩියෝස් වල ඔයාලා වෙන සෝෂල් මීඩියා එක මොනවා හරි දාලා තිබ්බොත් එහෙම ඔයාලව ෂැඩෝ බෑන් කරනවා. එතකොට කාටවත් ඔයාව රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයගේ වීඩියෝස් රෙකමන්ඩ් කරන්නේ නැහැ කාටවත්. හරිද? බලන්නකො නේද? මොන වගේ ප්ලැට්ෆෝම් එකක්ද කියන්නකො TikTok කියන්නේ. ඒ වගේම තමයි ඔයාලා TikTok එකේ වීඩියෝස් බලන්න නැත්නම් ඒ ෂෝට්ස් එක TikTok එකේ මොනවද තියෙන්නේ රීල්ස් ද ෂෝට්ස් ද මන් දන්නේ නැහැ. ඒවා බලන්න නැත්නම් හරිද? ඔයාලා TikTok එකේ ගිහිල්ලා ඔයාලා දවසම අපේ ස්ක්‍රෝල් කර කර අර පිරිවස්සල්ල ඉන්න කෙල්ලොයි ඔයාලා ඒ කියන්නේ දවසම TikTok එකේ ස්ක්‍රෝල් කර කර වීඩියෝස් ඒ ෂෝට්ස් මොනවද මන් දන්නේ නැහැ රීල්ස් හරි ඒවා බල බල දවසම ඉන්න කට්ටියට අවුලක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් මම කරන්නේ මම TikTok එකට ගියා මගේ වීඩියෝ එක අප්ලෝඩ් කරා මම TikTok එක ක්ලෝස් කරා. හරිද? ඒක තමයි මගේ රොටීන් එක TikTok එකේ තිබ්බ. දැන් ටික දවසක් යද්දි ඕක ඇල්ගොරිතමිකලි ඕක අහුවෙනවා. මම මොනවද වීඩියෝස් කාගේවත් බලන්නේ නැහැ. මගේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා විතරයි. මම අප්ලෝඩ් කරන වීඩියෝස් වල මම දාන්නේ ෆුල් වීඩියෝ එක බලන්න YouTube එකට යන්න කියලා. ඒකයි මම TikTok එක යූස් කරන්නේ නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න යොදා ගන්න ප්ලැට්ෆෝම් එකක් විදියට. හරිද? එතකොට ඕක ඇල්ගොරිතම් එකට අහු වෙනවා. ඉතින් ඊට පස්සේ මට ෂැඩෝ බෑන් කියන මට views එන්නේ නැහැ. හරිද? එතකොට ඕක වුණා මට. හරි? ඊට පස්සේ ඉතින් මම TikTok එකේ වීඩියෝ දාන එක අයින් කරා. මගේ ප්‍රොෆයිල් එක මම ඩිලීට් කරා. හරිද? මගේ TikTok account එක මම ඩිලීට් කරා. මොකද සාමාන්‍යයෙන් ඔයාලා ඒ platform වලට ඕනි guys ඔයාලව ඒ වගේම තියාගන්න. හරිද? ඔයාලගේ brain rot උනත් ඔයාලගේ මොළ කුණු වෙලා ගියත් වැඩක් නැහැ. හරිද? යාලට ඕනි කෙලින්ම ඔයාලා ඒකෙම ඉන්න.
ඇත්තට මේක නවත්ත. ඔයාලා ඔයාලගේ ජීවිතේට ඔයාලා මොනවද කරගෙන නැතුව ඔයාලා අනිත් කට්ටියගේ සක්සස් එක හරිය අනිත් කට්ටිය දාන වීඩියෝස් හරිය ඔයාලගේ ජීවිතේට වැදගත් නැති දේවල් බල බල ඉන්න එකෙන් තේරුමක් නැහැ නේ. ඔයාලගේ ඉගෙන ගන්න දෙයක් වුණත් ඔයාලගේ ජීවිතේට ඕන නැති දෙයක් නෑ. ඔයාලට හරගෙක්ට මේ ඔගේ දශ්වයෙක්ට ලාඩම් ගහන එක මේ ගහන හැටි ඔයාලට වැදගත් නෑනේ. ඔයා අශ්වයන්ට ලාඩම් ගහන කෙනෙක් නම් ඔයා බැලුවට ප්‍රශ්නයක් නෑ. හරිද? මම ඒ කිව්වේ මම අර ඉස්සර මේ මම සෑහෙනලා වීඩියෝස් බලලා තියෙන. ඒ වීඩියෝස් බලන්න හිතෙනවා නිකන් අර එක්ස්ප්ලෝරින් වගේ නිකන් අශ්වයාගේ කුරහන කුරේ නේද? අශ්වයාගේ කුරේ අර හාරලා වෙන සුද්ධ කරලා නම් මම ඒ වගේ බලන්න හිතනවා. එතකොට ඒව වැඩක් නෑ ඉතින් බැලුවට. මේ ඉතින් ඔයාලා එහෙම මං කියන්නේ ඔයාලා කැමති නම් නවත්තන්න. මම කියන්නේ ඔයාලට මම මේව නවත්තලා ඔයාලා මං කියන විදිහටම ඉන්න කියලා කියනවා නෙමෙයි. මං කියනවා ඔයාලට ජීවිතේ සක්සස් වෙන්න ඕන නම් ඔය ගොඩක් සෝෂල් මීඩියා කියන දේ ඔයාලව සක්සස් වෙන එක නවත්තන්න තියෙන දෙයක්. හරිද? ඒක තමයි මම කියන්නේ. එන ෆෙයාලු ගැප් එක තියෙනවා මෙතන උඩ ෆෙයාලු ගැප් එක තියෙනවා. ඉතින් ෆෙයාලු ගැප් එක තමයි අන්තිම බැරියර් එක මාකට් එක බයි සයිඩ් එකට දෙන එක නවත්තන්න. ඉතින් මේ හැරේට ඇවිල්ලා රිජෙක්ට් වෙනවා නම් මේ හැරේට යයි. එහෙම නැත්තම් අපේ ස්ටොප් ලොස් එකට එයි මාකට් එක. ඉතින් අපි ආවට ප්‍රශ්න නැහැ. අපි මෙතනින් පාෂල්යක් ගත්තා. ඊළඟට මෙතනින් පාෂල්යක් ගත්තා. දැන් මෙතනින් තුන්වෙනි පාෂල්යක් ගත්තා. තව පොසිෂන් සයිස් එකයි ඉතුරු වෙලා තියෙන අපිට. එක මම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ලෝ එකෙන් ගන්න. මෙතෙන් එනවා නම් මට ගන්න දෙනවා නම් මෙතෙන් ඇවිල්ලා. එහෙම නැත්තම් ඇවිල්ලා මගේ ස්ටොප් ලොස් එකේ ඉතුරු ප්‍රශ්නයක් නැහැ. අපි පාෂල් සරන් තියෙන්නේ. anyway guys ඔය විදිහට වැඩ කරගන්න. ඒක තමයි ඔයාලා ඩිසිප්ලින් සදා ගන්න. ඔයාලගේ සයිකොලොජි එක හදා ගන්න. එතකොට සල්ලි කියන එක අමතක කරන්න. holy shit. මගේ ගුරුවරයා දෙනවා මට වතුර ටිකක් බොන්න තිබ්බන හොඳයි දැන්. සල්ලි කියන එක ඔයාලා ට්‍රේඩින් කරද්දී අමතක කරන්න. හරි මාව පිස්සෙක් හරි මොකෙක් හරි මෑඩ්මෑන් කෙනෙක් පිස්සන්නේ. මම පිස්සෙක් කියලා හිතන්න එපා. මොකද ඔයාලා හැමෝම බලාපොරොත්තු වෙන්නේ ට්‍රේඩින් වලින් සල්ලි ගන්න තමයි. මම දන්නවා. හැබැයි ට්‍රේඩින් වලදී ඔයාලා සල්ලි කියන එක මේන් ප්‍රයොරිටි කරගත්තොත් ඒක තමා 190ම ට්‍රේඩර්ස්ලා ෆේල් වෙන්න හේතුව. 190ම ට්‍රේඩර්ස්ලා ෆේල් වෙන්න හේතුව ඒක තමයි. ලයිව් එක්සාම්පල් එකක් දුන්නොත් දැන් මං හිතනවා මාකට් එක මෙතෙන් බයි සයිඩ් එකට ඇවිල්ලා මගේ ස්ටොප් ලොස් එකේ ඉట్లా ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඔයාලා මේ විදිහට හිතන්න ගත්තොත් දැනට මගේ ඩොලර් 8ක් තියෙනවා ප්‍රොෆිට් එක. මෙතෙන් ඩාවොත් ඩොලර් 5යි මට හම්බෙන්නේ කියලා දැන් ඔයාලා ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. හරිද? දැන් ඔයාලා ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා මොකද සල්ලි හින්දා. හරිද? මේ දැන් ඩොලර් 9ක් දැන් තියෙනවා. මෙතෙන් ආවිල්ලා ස්ටොප් ලොස් එකේ ඉතුරුන ඩොලර් 5යි මට හම්බෙන්නේ කියලා හිතලා ඔයාලා දැන් ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. එතකොට ඔයාලා ප්‍රයොරිටි කරගත්තේ මොකද්ද? සල්ලි. හරිනේ මනිනේ. ඔයාලා සල්ලි ප්‍රයොරිටි කරගෙන තමයි ඔයාලා දැන් මෙතෙන් ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ. හැබැයි ඔයාලගේ ට්‍රේඩිං ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල් එහෙම නැත්නම් ඔයාලගේ ටෙක්නිකල් ඇනලයිසිස් එක ප්‍රයොරිටි කරගත්තා නම් ඔයා හිතන්නේ කොහොමද? මෙතන ඉක්වල් ලොස් තියෙනවා. හරිද? මෙතන ඉක්වල් ලොස් තියෙනවා. ඒ වගේම මේක ඒෂියන් ලෝ එක. ඉතින් මාකට් එක මෙතෙන් යන ලොකු chance එකක් තියෙනවා. හරිද? මාකට් එක මෙතෙන් යන ලොකු chance එකක් තියෙනවා. ඒකට ඔයාලා ඒකම එකතු කරනවා සයිකොලොජි පාර්ට් එක. මම පාෂල් සරන් තියෙනවා දැන් තැන් තුනකේ. දැන් මම ස්ටොප් ලොස් එක මගේ ඇවිල්ලා හිට වුණත් මට ප්‍රශ්නයක් නෑ. මම පාෂල් සරන් මම සල්ලි හොයලා තියෙන්නේ දැන්. තේරෙනවද වෙනස? හරිද? ඔයාලා සල්ලි වල තියෙන්නේ කියන එකත් ඒ පාෂල්ස් ගන්න පාර්ට් එකත් අයින් කරොත් එහෙම මම මාකට් එකේ වැඩි ප්‍රමාණයක් 80%ක්ම අවස්ථාවල දැකලා තියෙන්නේ මේ වගේ සිනාරියෝ එක මාකට් එක මෙන්න මේ ඒෂියන් ලෝ එකට සහ මෙතන තියෙන ඉක්වල් ලෝස් වලට යන්න ඕනේ. මම 80%ම දැකලා තියෙන්නේ ඒක. ඒතකොට මම වැඩි ප්‍රමාණයක් දැකලා තියෙන එක අනුව තමයි මම ට්‍රේඩ් කරන්නේ. ඉතින් මම මගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ මම මෙතන යනකම් ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්නවා. ඒ පර්ස්පෙක්ටිව් එකෙන් ඔයාලා බැලුවම ඔයාලා බලන්නකෝ ඔයාලා කොච්චර රසක් තියෙනවද කියලා. ඔයාලා පැනික් වෙන්නේ නැහැ. හරිද? ඔයාලා පැනික් වෙන්නේ නැහැ. හරිද? ඔයාලා බලන් ඉන්නවා ඔයාලගේ ටෙක්නිකල් ඇනලිසිස් එක. එහෙම නැත්නම් ඔයාලා මාකට් එක ඇනලයිස් කරපු එක ඔයාලා කරපු දේ ඔයාලා දන්නවා ඔයා හරි කියලා.
එතකොට ඔයාලා දන්නවා වැඩි ප්‍රමාණයක් කියන්නේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මෙතන මාකට් එක යන්න. හරිද? මෙතන මාකට් එක වෙලා හිට වෙන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. මොකද කීප සැරයක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි වැඩි ප්‍රමාණයක් ගත්තොත් මෙතෙන් යන්න ඕන. ඉතින් වැඩි ප්‍රමාණයක් වෙන දේ තමයි අපි ට්‍රේඩින් වල කරන්න ඕන. එතකොට ඔයාලා සල්ලි ફોකස් කරන එක නවත්තපු ගම ඔයාලට එන ප්‍රොෆිට් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාලා සල්ලි ගැන තියෙන අයිඩියා එක අයින් කළා ඔයාලා ප්‍රොසෙස් එක. හරිද? ප්‍රොසෙස් එක හරියට කරනවා නම් ඔයාලා ට්‍රේඩින් වලින් සල්ලි හොයනවා. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න තියෙන ප්‍රධානම දේ තමයි සල්ලි ගැන තියෙන අදහස අයින් කරන. ඒක නිකන් අර මේ ඔළුව කැරගෙන දෙයක්ද? ඒක කිව්වහම සල්ලි හොයන්න ඕන නම් සල්ලි ගැන තියෙන අදහස අතකට. ඒක තමයි මට ඔයාලට දෙන්න තියෙන ප්‍රධානම ඇඩ්වයිස් එක. මොකද ඔයාලා සල්ලි ගැන හිතන්න පටන් ගත්ත ගමන් ඔයාලට අනිත් හැම දෙයක් ගැනම හිතන්න බැරි වෙනවා. දැන් මාකට් එක පොඩ්ඩක් උඩට එද්දී ඔයාලගේ ප්‍රොෆිට් එක පොඩ්ඩක් අඩු වෙද්දී ඔයාලට මේක ක්ලෝස් කරන්න හිතෙනවා. මාකට් එක මෙතෙන් ඇවිල්ලා අම්මෝ මගේ ස්ටොප් ලොස් එක හිට වෙන්න යන්නේ කියලා. ඔයාලා දැකලා තියෙනව නේද මම මෙන්න මේ වගේ ඇවිල්ලා ස්ටොප් ලොස් එක හිට වෙන්න පිප්ස් 0.1ක් විතර තියෙනවා. ඒ වගේ වෙලාවටවත් මම ක්ලෝස් කරන්න නැතුව තියෙනවා ඔයාලා දැකලා තියෙනව නේද? ඒ සල්ලි ගැන තියෙන අදහස ඇත් කරලා ට්‍රේඩ් කරන්නේ. මොකද මම ස්ටොප් ලොස් එක දාලා තියෙන තැනට මාකට් එක එන්නේ නැහැ කියලා මම දන්නවා. හරිද? එහෙම ආවොත් මාකට් එක එතෙන්ද විතරක් ඇවිල්ලා නවතින්නේ නැහැ. උඩටම යනවා කියලා මම දන්නවා. අන්න ඒ වගේ තැනකට තමයි ඔයාලා ස්ටොප් ලොස් එක දාන්න ඕනේ. ඒ වගේ තැන් අඳුරගන්නේ කොහොමද? දැන් මං කියලා තියෝ fair value gap වලට උඩින් දාන්න. එතකොට highs වලින් තියන්න. මේ වගේ දේවල් තියෙනවා. ඒවා ඉස්සරහට තවත් ඉගෙන ගමු. ස්ටොප් ලොස් මැනේජ්මන්ට්, ඒ වගේ මනි මැනේජ්මන්ට්, රිස්ක් මැනේජ්මන්ට් ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න ඉස්සරහට. ඒ වගේ ඔයාලා හැමදේම ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ සල්ලි ගැන තියෙන අදහස ඇත් කරලා ට්‍රේඩ් කරන්න. හරිද? සල්ලි ගැන තියෙන අදහස ඇත් කරලා ප්‍රොසෙස් එක මේ ප්‍රොසෙස් එක හරියට කරන්න. ඒක තමයි මම ඔය මගේ ඉන්බොක්ස් ඇවිල්ලා මෙසේජ් කරන කට්ටියටත් මම කියනවා. කට්ටිය ඇවිල්ලා අහනවා මගෙන් කොහමද බ්‍රදර් account එක හදන්නේ, මොනවද හොඳ තියෙන මේ brokers. එතකොට කොහොමද අපි බ්‍රෝකර් සල්ලි දාන්න පුළුවන්ද? මොනවද හොඳට මොකද්ද හොඳ කියන්නේ හොඳ බ්‍රෝකර්ස්ලා මොනවද? සල්ලි දාන්නේ කොහොමද? ඒ දේවල් මම දැන් ඉන්නේ මං ඔයාලගේ এডুকেෂන් එකේ. තාම මම මේක ප්ලෑන් එකක් අනුව කරන්නේ. හරිද? ඔයාලා ඔය කෝස් එකක් කරනවා නම් මේ කෝස් එකක් කරන විදිහට තමයි මම මේක කරන්නේ. මම ඔහේ රැන්ඩම් වීඩියෝස් දානවා නෙමෙයි මේ. හරිද? මගේ වීඩියෝස් වර්ග දෙයක් යනවනේ. මගේ යන වීඩියෝස් වර්ග දෙක තමයි මම এডুকেෂනල් වීඩියෝස් දානවා. කියන්නේ මම උගන්වලා වීඩියෝස් දානවා. ඒ වගේම මම මේ වගේ ලයිව් එක්සිකියුෂන්ස් දානවා. ලයිව් එක්සිකියුෂන්ස් වලින් වෙන්නේ මම මාකට් එකේ ට්‍රේඩ් එකක් අරගෙන මම කොහොමද ඒක මැනේජ් කරන්නේ, ඒවා හැන්ඩල් කරන්නේ කොහොමද, කොයි වගේ ඒරියාස්ද මේවා කරන්න කියලා මම ලයිව් කියන එක. ගොඩක් කට්ටිය ඔක් කරන්නේ මාකට් එකේ මේ මූව් එක වුණා. එහෙම නැත්නම් මාකට් එකේ යාලා ට්‍රේඩ් එක අරගෙන ඉවර වෙනවා. හරි? මාකට් එකේ යාලා ට්‍රේඩ් එක අරගෙන ඉවර වෙලා තමයි කට්ටිය ඕක කරන්නේ. මොකද ලයිව් එක්ස්ප්ලেইন කරන්න ගොඩක් කට්ටියට බෑ. මම හිතන විදිහට ගොඩක් කට්ටියට බෑ. ඒකනේ හැමෝම වගේ එක්කම අගට රීප්ලේ දාලා එක්ස්ප්ලেইন කරන්නේ. ඉස්සරහට වෙන දේ දැනගෙන ලයිව් එක්ස්ප්ලেইন කරද්දී ඔයාලා දන්නේ නැහැනේ මාකට් එකේ ඉස්සරහට වෙන දේ. ඔබට ඔයාලා මේක දැකලා නම් එක්ස්ප්ලেইন කරන්නේ. දැන් මට දැන් කියන්න පුළුවන් මෙතනින් මේ බලන්න මේ හරියට මේ fair value gap එකෙන් බලන්න මේ රිජෙක්ට් වෙලා කියලා මට කියන්න පුළුවන් නේද? හැබැයි මම මෙතන ඉද්දි ඔයාලට කියනවනේ දැන් මේ fair value gap එක රිජෙක්ට් වෙලා යන්න ඕනේ කියලා. හරිද? අන්න ඒ වගේ ලයිව් එක්ස්ප්ලেইন කරන්න ගොඩක් කට්ටියට බෑ. ඒ හින්දා තමයි මම ලයිව් එක්ස්ප්ලেইন කරන්නේ. මොකද මම ගොඩක් කට්ටියට පුළුවන් දේවල් කරන්න කැමති නැහැ. එතකොට ඒ වීඩියෝස් වර්ග දෙක මම දා. හරිද? එතකොට ඔය පළවෙනි වීඩියෝස් වර්ගේ, ඒ කියන්නේ මම ඔයාලට උගන්වලා දාන වීඩියෝස් වර්ගේ ඒකේ තමයි මම ඔය දැන් ඊළඟට ඔයාලා ඔය අහන දේවල් ඔය ට්‍රේඩ් බ්‍රෝකර් accounts කොහොමද සල්ලි දාගන්නේ, කොහොමද මේවට අනම්මනම් ඒ අහන දේවල් වලට ඒ උත්තර දෙන්නේ ඒ මම දාන এডুকেෂනල් දේවල්. දැන් මම තාම යන්නේ
ඔයාලට දැන් fair value gaps ගැන කියලා දුන්නා, order blocks ගැන කියලා දුන්නා. එතකොට market structure වගේ technical පැත්ත මම දැන් කියලා දෙන ගමන් යන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලට market analyze කරන්න පුළුවන් විදිහ. ඒ වගේ market එක කොහොමද move වෙන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නේ. එතකොට අන්නේ දේවල් ටික ඉවර වෙලා market එක analyze කරගන්න පුළුවන් වුණාට පස්සේ නේ ඔයාලා trade දාන්නේ නේද? market එක analyze කරගන්න පුළුවන් වුණාට පස්සේ නේ ඔයාලා trade දාන්නේ. ඉතින් අන්නේ ඇනලයිස් කරන්න පුළුවන් වෙනකම් මම ඔයාලට ට්‍රේඩ් දාන හැටි කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න වැඩක් නැහැ. මාකට් එක ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඉස්සරෝම ඔයාලා ට්‍රේඩ් දාන්න කලින්. ඉතින් මම මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන් තත්ත්වයට ඔයාලා පත් කරාට පස්සේ ඔයාලා ට්‍රේඩින් ප්ලෑන් එකකුත් හදලා දීලා ඊට පස්සේ තමයි මම ඔයාලට කියන්නේ ට්‍රේඩ් දාන්න මෙන්න මේ විදිහට. එතකොට තමයි අර ප්‍රශ්නේ එන්නේ. ට්‍රේඩ් දාන්න කියන්නේ ඔයා මොකේද මේ ට්‍රේඩ් දාන්න කියන්නේ කියන්නකෝ ACT. ඔයා මොකේද අපිට ට්‍රේඩ් දාන්න කියන්නේ කියලා. එතකොටනේ ඔයාලට ප්‍රශ්නේ එන්නේ. ට අන්න ඒ ප්‍රශ්නය එද්දි තම මේකට උත්තර දෙන්නේ. හරි දැන් ඔයාලට තාම ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා නැහැ. දැන් මම කියලා දීලා තියෙන ටිකත් එක්ක ඔයාලට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් තත්ත්වයක නැහැනේ. මම කියලා දීලා තියෙන ටිකත් එක්ක ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඇති ඕන තරම්. එතකොට මම කියලා දෙන්නේ ප්ලෑන් එකක් අනුව මගේ මේ ෆ්‍රී මෙන්ටර්ෂිප් එක කියන්නේ ඒ විදිහට. ඉතින් මම ඒක අදාළ වෙලාවට ඔයාලට ලස්සනට කියලා දෙන්නම්. alright. ඒ වගේම තමයි මේක ඉක්මනට ඉගෙන ගන්න ඕනි කියන එක. ඒ වගේම මේ කියන්නේ මේක ට්‍රේඩින් ඔයාලට මාස 3කින් ඉගෙන ගන්න පුළුවන්. හරිද? මාස 6කින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ කියනවනේ ගොඩක් ඔය කෝසස් වලින්ම කියනවනේ. ඉතින් අන්න එහෙම කියන එක තමයි ඔයාලගේ ඊළඟ හතර. එතකොට ඔයාලා හිතනවා මේක නිකන් සල්ලි නිකන් ඉක්මනට සල්ලි වන්න පුළුවන්. මේක මේ ඉක්මනට සල්ලි වන්න පුළුවන්. මේක මේ වගේ දෙයක්. නෑ මේක ඒ වගේ දෙයක් නෙමෙයි. හරිද? ට්‍රේඩින් කියන්නේත් අරස් ඒ කියන්නේ ඇත්තටම හිතුව ට්‍රේඩින් කියන්නේ ඔය ගොඩක් කරියර් වලට වඩා පට්ටම අමාරු දෙයක්. මොකද ගොඩක් දේවල් වලදී ඔයාලා වැඩ කරන ප්‍රමාණය වැඩි වෙන්න. හරිද? ඔයාලා වැඩ කරන වෙලා ප්‍රමාණය වැඩි වෙන්න ඔයාලට පේ කරන ප්‍රමාණය වැඩි වෙනවනේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම එහෙමනේ. ඔයාලා වැඩ කරන්න ඔයාලට සල්ලි හම්බ. ඔයාලා ට්‍රේඩින් ගත්තොත් එහෙම ට්‍රේඩින් වල ඔයාලා ට්‍රේඩ් කරන ප්‍රමාණය අඩු වෙන්න ඕන. එහෙමක ඔයාලා ට්‍රේඩ් කරන ප්‍රමාණය අඩු වෙන්න ඕනි. ඔයාලගේ සල්ලි වැඩි වෙයි. එහෙම නැත්නම් ඔයාලා හරියට ට්‍රේඩ් කරන ප්‍රමාණය වැඩි වෙයි. ඒ මොකද්ද? ට්‍රේඩින් වලදී ඔයාලා අඩුවෙන් ට්‍රේඩ් කරන්න ඔයාලට හොඳ දෙයක් වෙන්නේ. මොකද ඔයාලා වැඩිපුර ට්‍රේඩ් කරනවා කියන්නේ ඔයාලා මාකට් එකට ඔයාලා රිස්ක් එක එක්ස්පෝස් කරනවා සෑහෙන ප්‍රමාණයක්. හරිද? හැම වෙලාවකම ඔයාලා ට්‍රේඩ් එකක් දාපු ගමන් ඔයාලට මාර රිස්ක් එකක් තියෙනවනේ. ලොස් වෙන රිස්ක් එකක් තියෙනවා. ස්ටොප් ලොස් එක ඇවිල්ලා හිට වෙන රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඔය ස්ටොප් ලොස් එක ඇවිල්ලා එකපාරක් හිට වෙනවා වගේද ඔයාලා 10 පාරක් ට්‍රේඩ් 10ක් දැම්මොත් එහෙම ඔයාලා එකපාරකට ඔයාලා ඩොලර් 10ක් නේ රිස්ක් කරන්නේ. ඔයාලා ට්‍රේඩ් 10ක් දානවා කියන්නේ ඔයාලා ඩොලර් 100ක් රිස්ක් කරලා. හරිද? වගේ ඉතින් නෑ එහෙම 100ම හිට උන්නේ නැහැ. ඉතින් මගේ ප්‍රොෆිට් උනා කියලා. හැබැයි හිට වෙන්න බැයිද? පුළුවන් නේද? මේක අනාගතයේ දකින්න වගේ වැඩක් නේ. මාකට් එක රීඩ් කරනවා කියන්නේ 100%ක් අනාගතයේ දකින්න බෑනේ කාටවත්. ඒ කියන්නේ මාකට් එක 100%ක් වේට් කරන්න බෑනේ. ඉතින් ඔයාලගේ ස්ටොප් ලොස් එක හිට වෙන්න chance එකක් තියෙනවා. ඒතකොට හැම පාරම ට්‍රේඩ් එකක් දාද්දී ඔයාලගේ ස්ටොප් ලොස් එක හිට වෙන්න වට chance එකක් තියෙනවා. ඒතකොට ඔයාලා වැඩිපුර ට්‍රේඩ් කරන්න ඔයාලා ලොස් වෙන්න තමයි chance එක දෙන්නේ. ඒ වගේම තමයි ලොස් වෙනවා. හරිද? ඔයාලා වැඩිපුර ට්‍රේඩ් කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් ලොස් වෙනවා. ඔයාලා දවසට ප්‍රොෆිට් එකක් ගත්තොත් එක ට්‍රේඩ් එකකින් ඔයාලා දාන පළවෙනි ට්‍රේඩ් එකේම ප්‍රොෆිට් එකක් ගත්තොත් එදාට නවත්තන්න. ඒ ට්‍රේඩ් එකෙන් ඔයාලා දවසට ට්‍රේඩින් නවත්තන්න. සමහර කට්ටිය ඒ ට්‍රේඩ් එකෙන් සතියම ට්‍රේඩින් නවත්තනවා. මාරම ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ එහෙම කරන්න. හරිද? හැමදාම ඇවිල්ලා මාකට් එකට ට්‍රේඩ් එකක් ගන්න ඕනේ නෑ. ගන්න එපා. ඔයාලගේ ප්ලෑන් එකට අනුව මාකට් එක මූව් වෙනවද කියලා එහෙම නැත්නම් ඔයාලගේ ප්ලෑන් එකේ තියෙන දේවල් මාකට් එකෙන් දෙනවද කියලා බලලා හොඳටම ෂුවර් නම් විතරක් ඒ ට්‍රේඩ් එක ගන්න. කනාවට ට්‍රේඩ් දාන්න එපා. ගැම්බලින් කරන්න එපා. හරිද? ගැම්බලින් කරන්න එපා ට්‍රේඩින් කරන්න. මේ සයිකොලොජි වලින් පොඩ්ඩක් විතරයි. සෑහෙන සයිකොලොජි ප්‍රමාණයක් ඔයාලට ට්‍රේඩින් වලදී ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම මාස්ටර් කරන්න තියෙනවා සයිකොලොජි. කියන්නේ සයිකොලොජි ඉගෙන ගන්න එක වෙනයි. ඒක මාස්ටර් කරනවා කියන්නේ අහසයි පොළොවේ වගේ වැඩ. හරිද? මට කියන්න පුළුවන් ඔයාලා සල්ලි ගැන ફોකස් කරලා ට්‍රේඩ් කරන්න එපා කියලා. හැබැයි ඔයාලා ඇත්තටම සල්ලි ගැන ફોකස් කරලා ට්‍රේඩ් කරන්නේ නැති තත්ත්වයට එන්න
ඔයාලගේ පැත්තෙන් කමිට්මන්ට් එකක් දෙන්න ඕනි මාරම ලොකු කමිට්මන්ට් එක. හරිද? ඒ කියන්නේ ඔය සල්ලි ගැන ට්‍රේඩින් අමාරු මේක. සල්ලි ගැන හිතලා ට්‍රේඩ් කරන හින්දා. හරිද? ප්‍රොසෙස් එක හරියට කරන්න බෑ සල්ලි ගැන හිතලා ට්‍රේඩ් කරද්දී. ඒකට ඔයාලා ප්‍රොසෙස් එක හරියට කරන්නේ නැහැ කියන්නේ ඔයාලට කොහොමවත් සල්ලි නැති වෙනවා. කොහොමවත් සල්ලි නැති වෙනවා ප්‍රොසෙස් එක හරියට කරේ නැත්තම්. ඒකට ප්‍රොසෙස් එක හරියට කරන්න බැරි වෙන්නේ සල්ලි ගැන හිතන හින්දා. සල්ලි නැති වෙන්නේ සල්ලි ගැන හිතන හින්දා. ඔය සල්ලි ගැන හිතන එක අයින් කරා නම් ඔය ප්‍රශ්න දෙකටම ඔයාලට උත්තරේ හම්බ වෙනවා. ප්‍රොසෙස් එක විතරක් ફોකස් කරන්න. හරිද? මේ නම්බර්ස් මේවා ගැන හිතන්න එපා. හරිද? මේ නම්බර්ස් ඔළුවෙන් අයින් කරගන්න. හරිද? ඔයාලා මේ ප්‍රොසෙස් එක ගැන මේ ඒරියාස් මේ fair value gaps liquidities තියෙන හැම දෙයක් ගැනම ඔයාලා මේ ප්‍රොසෙස් එක හරියට හිතන්න. ඔයාලා සල්ලි ගැන හිතන එක අනිවාර්යෙන් අයින් කරගන්න. ඒක තමයි මට ඔයාලට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක. තුනයි බලන්න වෙනවා. අපි බලමු තව එකපාරක් මේ fair value gap එකට ඇවිල්ලා අපිට දෙයිද කියලා ට්‍රේඩ් එක සෙල් සයිඩ් එකට. ස්ටොප් ලොස් එක හිටවන කමන්නේ. ට්‍රේඩින් වල ස්ටොප් ලොස් එකක් කියලා තියෙන්නේ. ස්ටොප් ලොස් එක තියෙන්නේ ස්ටොප් ලොස් එක හිට වෙන්න. ඒක හිට වෙනවා කියලා බය වෙන්න එපා. ඒක හිට වෙන්න ඕනේ. මම එතකොට ගිය සතිය වරට අන්තිම වෙනදා අපි ලෙසන් එකේ මම ඕඩර් බ්ලොක්ස් ගැන නේද පන්නරුවේ. මේ තියෙන්නේ බලන්න මේ කන්සෙකියුටිව් කැන්ඩල් දෙකම ඕඩර් බ්ලොක් එකක්. මෙතන මේ ඕඩර් බ්ලොක් එකට එකපාරක් එනවා දෙපාරක් එනවා බෝ. හරි. මෙතනත් උනට බලාගත්තේ. මේ ඕඩර් බ්ලොක් එකට එකපාරයි බෝ. මෙන් අපේ ස්ටොප් ලොස් එක හිට වුණා. මේක තමයි ඒසියන් හයි එක. දැන් බලමු අපි බලමු. ඔය අනිත් වගේ ලැප් එක තොන් කරලා නේ මම හයි ටයිම් ෆ්‍රේම් මොනවද බලලා උඩ ට්‍රේඩ් කරද්දි. පොඩි 15 මිනිත් ෆෙයර් වැලියු එකක් තියෙනවා මෙතන. මම සෙට් එකේ ඒකට දෝ ආවේ. Oh yeah baby. මේ 15 මිනිත් ෆෙයර් වැලියු එකක් පේලා විතර. තමයි දැන් මේ රිජෙක්ට් වෙන්නේ. මම ඒක දැක්කේ නැහැ කලින් මම ඔයාලත් එක අයියක් දාගෙන හිටියේ. ඒ වගේ 15 මිනිත් එක හයි ටයිම් ෆ්‍රේම් ෆෙයර් වැලියු එකක් තියෙනවා නම් ඔයාලා ස්ටොප් ලොස් එක ඒකට තුලින් තියන්න ඕනේ. ඒක දැන් මම මෙතනින් තියලා තිබ්බේ. anyway guys අපි හොඳ ට්‍රේඩ් එකක් දාගත්තා. මෙතනින් සෙල් කරා. පළවෙනි පාර්සල් එක මෙතනින් දෙවෙනි පාර්සල් එක මෙතනින් මේ 1 මිනිත් ෆෙයර් වැලියු ගැප් එකේ මේක මෙතන හොඳට හෝල්ඩ් කරපු හින්දා තමයි ආයි මම මෙතනින් ගත්තේ. මොකද මේකෙන් ආයි රිජෙක්ට් වෙයි කියලා බයි සයිඩ් එකට. ඊට පස්සේ මාකට් එක මේ ටික බලන්න මේ 250 මැක්‍රෝ එකෙන් තමයි මේ මෙතන මේ කන්සොලිඩේට් වීදී වල 250 මැක්‍රෝ එකෙන් තමයි මේ මෙහි පල්ලට ගියේ. ඊළඟට තව හොඳ මූව් එකක් දුන්නා සයිඩ් එකට. මෙන්න මේ ලෝ දෙකම ස්වීප් කරා. හරිද? මෙන්න මේ ලෝස් දෙකම ස්වීප් කරා. මෙතන එතෙන්දී අපි පාර්සල් එකක් ගත්තා. ඊළඟට අපි අන්තිම පාර්සල් එක ඉතුරුලා තිබ්බ ෆර්ස්ට් සයිස් එක මෙතනින් අයින් වුණා. දැන් අපේ ප්‍රොෆිට් එකත් එක්ක තමයි අපේ ස්ටොප් ලොස් එක හිට් වුනේ. විශේෂයෙන් ට්‍රේඩිං වලට වඩා මම ඔයාලට සාමාන්‍යයෙන් කන්සිස්ටන්ට්ලි ඔයාලගේ මොකද්ද? ඔයාලගේ ඩිසිප්ලින් සදා ගන්න විදිහ තමයි මට ඔයාලට විශේෂයෙන් අද කියන්න ඕනේ. මම හිතනවා ඔයාලා දැන් ඉගෙන ගන්න නැති කියලා. විශේෂයෙන්ම ඔයාලගේ ඩිසිප්ලින්ස් ගැන අද ලන්ඩන් සෙෂන් එකේ ට්‍රේඩ් එක දැම්මේ. ඉතින් ගෝල්ඩ් මාකට් එකේ ලන්ඩන් සෙෂන් ට්‍රේඩ් එක අද good job I guess. දැන් guys ඔයාලා මම කියපු දේවල් ගැන හිතලා බලන්න. ඔයාලා ඉස්සරහට වැඩ කටයුතු කරනදී ඒ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් වැඩ කටයුතු කරමු. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. Good luck, good trading, be safe.